මට පොඩි කතාවක් කියන්න දෙනවා ඔයගොල්ලන්ට. දැන් විදේශිකයෝ ලංකාවට ගොඩාක් විදේශිකයෝ යනවානේ. හොඳ දියුණු රටවල යුරෝප විශේෂයෙන්ම යුරෝපීය රටවල වල ලංකාවට ගොඩක් යනවානේ ගිහිල්ලා මම දැකලා තියෙනවා TikTok වල දැන් ගොඩාක් මේ ලංකාවට ආදරය කරනවා. කියන්නේ ලංකාවේ කියන්නේ ආරක මොන හරි කුණු දාලා තිබ්බත් ඒවා දාන්න එපා කියලා ඒගොල්ලෝ කියනවා. අනිත් එක තමයි ඒගොල්ලෝ ඒවා එකතු කරන අවස්ථාවලුත් තියෙන ළමයිත් එක්ක. තවත් අවස්ථාවල මම දැකලා මුහුදු වෙරළට මුහුදු ලංකාවට සුන්දර ලෝකේ තියෙන මම නම් කියන්නේ කොහෙවත් නැතිව අංක එකේ මුහුදු වෙරළක් තියෙන ලංකාවේ. ඉතින් ඒක මුහුදු වෙරළේ ඒගොල්ලෝ සංචාරය කරද්දිත් බෝතල් එහෙම අරගෙන මේක පොලිතින් එහෙම දැකපුවම ඒගොල්ලෝ ඒක වීඩියෝ කරලා දානවා TikTok එකේ නැත්නම් සම YouTube වල අපි දකින්න ලැබෙන වීඩියෝ නේ. එහෙම කරන්න එපා. ලංකාවට ආදරය ගන්න උන් රැක ගන්න. රයිට්. ඒ යුරෝපයේ අර හොඳ දියුණු රටවල් වලින් එන අය. නමුත් ඒ වගේ රටවල් වල අය තවත් ඒ වගේම දියුණු රටකට ලෝකෙ පිළිගත් රටකට ගියාම ඕගොල්ලෝ හිතනවාද ඒගොල්ලෝගේ හැසිරීම එහෙම නෙවෙයි කියලා. රයිට්. මම මගේ අත්දැකීම් වලට අනුව නම් දැන් ජපානයේ ගොඩාක් මම දැකලා තියෙනවා. ඒ දියුණු රටවල් වලින් ආපුම ජපානයේට සාමාන්‍යයෙන් ඒ මිනිස්සු ඒ ලංකාවට ආදරය කරනවා වගේ ආදරයක් පෙන්눔 කරන්නේ. ඒක සම්මානයෙන් අර මනුස්සයන්ගේ අර මානසිකත්වය යම්කිසි ඒ කියන්නේ නිර්මාපකයෙක් ඒ කියන්නේ යම්කිසි දෙයක් පේන්න තියෙනවා කියන මට හැඟීමක් ඇති වෙනවා. උදාහරණයක් කියනවා මෙහෙම දැන් සාමාන්‍යයෙන් උසස් කියලා හිතන මිනිස්සු පහත් කියලා හිතන මිනිස්සු සමාජ කොටස් ඉන්නවා. සමාජයේ අපි යම්කිසි දුප්පත් පොහොසත් කියමු. එතකොට ඒගොල්ලෝ දකින්න විදිය වෙනස් නේ. ඒ වගේම තමයි යම්කිසි උසස් නිලයක් තියෙන පුද්ගලයෙක් පහත් නිලයක් තියෙන පුද්ගලයන්ට උපදෙස් දෙන වැඩි දෙන්න කැමති. රයිට්. එතකොට අර බලයත් එක්ක අර පහත් පෙළේ පහත් කුලේ ඉන්න පුද්ගලයා පිළිගන්න අවස්ථාවන් ගොඩක් තියෙනවා. ලංකාව වගේ මිනිස්සු ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ. පොහොසත් ලංකාවේ මිනිස්සු ඇති. රයිට්. ඉතින් ඒක වෙනම කතාවක්. ඉතින් එහෙම වුණාම ලංකාවේ වගේ තියෙන තත්ත්වයක් මේ රටවලට ආපම මේ මිනිස්සුන්ගේ අර දිනුනු කියන මිනිස්සුන්ගේ එහෙම ගොඩාක් දුරට දක්න ලැබෙන්නේ නැහැ. ඒකට තවත් හේතුවක් තමයි ඒගොල්ලෝ කැමති නැ සම ඉන්න අය තරංගකාරීත්වය වැඩිනේ. එතකොට අර උස් පහත් ભેදයක් ඇති වෙන්නේ නැහැ. එතකොට සමසේ හැමදේම ඒගොල්ලෝ හිතන්නේ. එතකොට මං හිතන්නේ රෙස්පෙක්ට් කියන එක ගෞරවය කියන එක ගොඩාක් දුරට අඩු වෙනවා. ඉතින් අර ලංකාවේ මිනිස්සු හැබැයි තව එකක් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ගේ හිත හොඳින් ඉඳ ඒ වගේ මිනිස්සුන්ට අර බෝතලයක් පාර දැක්කත් ලංකාවේ එහෙම නිකන් ලංකාවේ මිනිස්සුන්ට විරුද්ධව යමක් කියන්න බෑ. රයිට්. ඉතින් අර මිනිස්සුන්ගේ තියෙන ගතිය ලෝකේ කොහෙවත් නැති නිසා රෙස්පෙක්ට් කරන මේ මිනිස්සු. ජපානයේ වගේ අය අර සාමාන්‍යයෙන් ජපානයේ මිනිස්සු අර කමියුනිටි එක අර කනෙක්ෂන් එකක් ඇති කරගන්න පිටරට අයත් එක්ක. දැන් YouTube එකේ සමාජ මාධ්‍ය වල ගත්තත් ගොඩාක් දුරට පහර ගන්නවා ගයි කුජින් කියන. පිටරටින් එන මිනිස්සු අඩු කරන්න ඇත්තට වැඩි ඉතින් ඒක. ඇත්තයි ඉතින් සාමාන්‍යයෙන් අවුරට එහෙම මිනිස්සු ඇවිල්ලා විවිධාකාරයේ වැරදි විදියට ගොඩාක් අද ජපානයේ ජීවත් වෙලා ඉන්නවා. ඉතින් එහෙම දැකෙද්දි ඇත්තටම තරහයි. ඉතින් ඒගොල්ලෝ විරුද්ධ මතයක් දැන් සමාජ මාධ්‍ය බලපුවම ඒ වගේ ඉතින් දිගටම විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා. ඉතින් අනාගතයේ ප්‍රශ්නයක් වෙනවා මේක. කොහොමද? ඉතින් අර වගේ මං කිව්වේ ඉතින් ඒ ලංකාව වගේ රටකට එහෙම රටකින් මිනිස්සු ගියාම ලංකාවට ඒ වගේ රටවල් වලට ආදරය කරනවා. ඒක සුන්දරත්වයක් තියෙනවා. ඒකට විශේෂයෙන්ම මේ මිනිස්සුන්ගේ ගතිගුණ. ඉතින් ඒකට රෙස්පෙක්ට් කරලා මිනිස්සුන්ගේ වැරදි නොකිය මේක ආරක්ෂා කරන්න මෙහෙම කරන්න මේවා පරිසර උදාහරණ එපා කියලා කියන අවස්ථාවන් වැඩි. නමුත් ජපානයේ වගේ රටකට ආපුවම මෙහෙම රටක මිනිස්සු මම දකින විදියට ගොඩක් ඔය ටෝකියෝ වල එහෙම ඒතකොට ඔසකාව වල එහෙම දැන් ගොඩක් රාඩිය අලා ජරාව අරක මේක කොල්ල පාර මැද හැමතැනම මිසිකලු වීඩියෝ තියෙනවා මම ගොඩක් ඉතින් මට දාන්න පුළුවන් ඒක දාන්න බෑ ඉතින් ඒක දාන්න බෑ කියන්නේ ඉතින් දැන් වැරදි චිත්‍රයක් මවනවා කියන එක ගොඩක් දුරට ඇති වෙන නිසා ඉතින් ඒක තමයි මම අද කියන්න හිතුනේ ඕගොල්ලොන්ට ඉතින් ඒකට සාමාන්‍යයෙන් අපි තුන්වෙනි ලෝකේ රටවල් කියන්නේ උදාහරණයක් දෙන්න ජපානයේ බංග්ලාදේශය පාකිස්තානයේ දැන් මේ වෙන දෙක රටවල් වල ගොඩාක් කට්ටිය එනවා ඒ වගේම නේපාලයේ එහෙම පිලිපීන් ඉතින් ගොඩක් දකින්න මිනිස්සු එහෙම වුණා මේ මිනිස්සු තර වගේ දේවල් දකිද්දී ඒගොල්ලෝ ඉක්මනට ඒක උකහා ගන්නවා
කෙනෙක් විසි කරනවා කන දේ එහෙම දානවා විසි කරනවා ඉඳ ගන්න තැන කුණු එහෙම දාලා යනවා. ඉතින් ඒගොල්ලෝ ඉක්මනට ඒක ගහ ගන්න අර වගේ මිනිස්සුත් එක්ක මේ මිනිස්සු කරනවා දැක්කම ඉතින් ඒක හරිම භයානකයි. ඉතින් ඒ අතින් ලංකාව අර මිනිස්සුන්ගේ ගතිය මොනතරම් අර ලංකාව ආර්ථිකම වශයෙන් බලන කල පිට මිනිස්සු බලන විදිහට නිතරනේ උපත් කියලා කියන්නේ මේ මිනිඳු දඩුව වලින් බලද්දී ඉතින් ඒක තමයි අරම ලංකාව දිහා බලපුවොත් පිටරට මිනිස්සු දකින්න විදිහ. නමුත් ජපානයේ වගේ මං අනිත් රටවල් කොරියාවෙත් එහෙමයි කියලා මම හිතනවා. මොකද වීඩියෝස් දැකලා දිනවා. ඉතින් මිනිස්සු ඇත්තටම එහෙම රෙස්පෙක්ට් කරන්නේ නැහැ. ඒකට හේතුව මං හිතන්නේ අර මිනිස්සුන්ගේ තියෙන බැඳීම් වල තියෙන හැක්භාවය. කොච්චර නීති රීති තිබුණත් සමහර වෙලාවට එහෙම ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඉතින් ඒක යම්කිසි අඩුපාඩුවක් විදිහට මම හිතන්නේ. ඉතින් අරම කනගාටු ජපානයේ තත්ත්වය වර්තමානයේ වෙනස්. මම මෙතන ඉඳගෙන ඉන්න තැනට පොඩ්ඩක් එහා පැත්තේ මේ සාමාන්‍ය උදේ එද්දි කාලා බීලා බීර් බීලා හැම තැනම කුණු දාලා. ඉතින් අද ඒක සුද්ධ කරන ආච්චම්මා කෙනෙක්. ඉතින් සාමාන්‍ය ස්වේච්ඡාවෙන් කරන්න ගොඩක් ජපානයේ අය තමන් ජීවත් වෙන ප්‍රදේශයේ ආවට උදේ සමහරක් කට්ටිය ඉන්නවා උදේ 3ට ඇහැරිලා පැය ගාණක් මුළු ප්‍රදේශයේම තියෙන කුණු හඳලා එකතු කරගෙන යනවා. ඉතින් මෙතනත් එහෙමයි. මම තන පින්නන්න ඉතින් දැන් ඉතන මිනිස්සු ඉඳගෙන සමහර විවේකයෙන් ඉඳගෙන ඉන්න තැනක් නගරියා බලائیں එහෙම තියෙන තැනක්. ඉතින් ගොඩක් දුරට විදේශිකයෝ ඉංගින් ලෝකයෙන් එන උපත් රටවල් වලින් එන අය ඒ පැත්තට උරුමොත් මේ තියෙන බරපතල කොයි වගේද කියලා ඕගොල්ලන්ට මේ වගේ රටවල් වල ජනගහනය විදේශී රටවල් වලින් ජනගහනය වැඩි වෙලා මව් රට තුල ජනගහනය අඩු වුණාම මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙයිද අනාගතේ ඒවා දැන් උදාහරණයක් විදිහට අපි වගේ රටවක මිනිස්සු මෙහි ඉපදිලා දීර්ඝ කාලයක් මේ මව් රට වුණොත් එහෙමනම් මේ කුණු එකතු කරන දේවල් ඒ වගේ රැකියාවක් කරන්න පුළුවන්. නමුත් ලංකාවේ රැකියාවකට ඇවිල්ලා මේ වගේ දෙයක් කරයි කියලා හිතන්න බෑ. මේක හරිම භයානක තත්ත්වයක් නේ. රයිට්. ඉතින් මේ වගේ පොඩි අදහසක් ප්‍රකාශ කරන්න තමයි මම මේ වීඩියෝ එකට ආවේ. ඉතින් ලංකාවෙන් එහෙම එන අය මම හිතන්නේ එහෙම කරන අවස්ථාවල් තියෙනවා. ඒක ගොඩක් හිතාපුවම දැන් පානිට ගොඩක් ලොල් වෙනවා. ඊට පස්සේ ඉතින් අර කන දෙහිම කාලා නේ මොන දෙහිම මෙතන තියලා එහෙම යන අවස්ථාවල් ගොඩක් තියෙනවා. ඉතින් පොලිතින් කියන එක ප්‍රධාන කාර්යකරේ ජපානයේ තුල තාමත් ඉතින් තාම ওই කොමියුන් බෙල්ස් කියන්නේ විදාංගීකරණය කරලා ඒව එකතු කරන පරිපාටි තාමත් කරගෙන යනවා. ඉතින් එන්න වැඩ කරන කට්ටිය අඩුයි. මොකද හරිම කියන්නේ අමාරු කාර්යයක් නිසා ඒක බලද්දී ඉදිරියේදී මොන වගේ දෙයක් වෙයිද දන්නේ. ඉතින් අපේ රටවල් වලින් එන වගේ රටවල් වලින් එන අයටත් ඒකට රැකියාවක් විදියට කරන්න වෙයි. අමාරුවෙන් හරි ඉතින් එහෙම කරන අය ඉන්නවා. ඒකත් රැකියාවක්. ඉතින් මොකද තමයි මිනිස්සු දියුණු රටවල් වල ඉඳලා දියුණු රටකට ගියාම මිනිස්සුගේ ආකල්පයි දියුණු රටක ඉඳලා දුප්පත් රටකට ගියාම ඒ දියුණු රටවල් වල තියෙන අයගේ ආකල්පයි අතර වෙනස. නමුත් හොඳටම තියාගන්න අපේ රට හරිම වෙනස්. ඉන්දියාව ගත්තොත් ඒ අවරිත් දකුණු ආසියාවේ රටවල් වලට වඩා අපේ රටට ආදරය කරන මිනිස්සු වැඩි ගියොත් මොකද රටේ මිනිස්සු ඉඳලා රටේ රට තාමත් පිරිසුදුයි. එහෙම නැහැ. ඉතින් අපිරිසුදුභාවයක් තියෙන්නේ මොහොඳු වෙරළ සමහර විට දාපු ගුණු ඉතින් වැස්ස කාලේ එනවා යනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා කොයි රටෙත් තියෙනවා. ඉතින් ඒව බලලා ඉතින් සමහර ඒවා මෙව කරගන්නත් අවශ්‍ය නැහැ. තාමත් අපේ රට හොඳ රටක් කරන්න තවත් අපිට අවස්ථාව තියෙනවා. මිනිස්සු එකතුන මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වුණොත් ඉතින් මිනිස්සුන්ගේ ආකල්ප ඒ විදිහට එහෙම වීඩියෝ එකක් බලලා පොසිටිව් කරගන්නවා. හැරෙන්න නෙගටිව් කරගන්න අවශ්‍ය නැහැ. තමන්ට පුළුවන් හැම අවස්ථාවකම පොලිතින් කුණු බෝතල් ඒවා පරිසරයට මුදාහරන නිදහසින් මුදාහරනට වඩා යම්කිසි නීති රාමුවක් තියෙනවා නම් ඒකට අනුගත වෙලා තමන්
යම්කිසි ක්‍රමයක් නිවසේදී අනුගමනය කරනවා නම් වෙන් කරගන්න බෝතල්, එතකොට ප්ලාස්ටික්, එතකොට පොලිතින්, එතකොට දිරණ කුණු වගේ ඒ විදිහට වෙන් කරගෙන තමන් ඒක ජීවිතයට එකතු කරගත්තොත් තමන්ගේ ජීවිතයටත් ඒ පණිවිඩය ඇතුළත් කරගන්න පුළුවන්. තමන්ගේ දරුවන්ටත් අනාගතයටත් ඒ තුලින් තමන්ගේ රටට රටේ ලෝකෙටත් පණිවිඩයක් ගෙනයන්නට පුළුවන්. ඉතින් බොහොමත්ම ස්තුතියි. කරුණාකර channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න, comment කරන්න, වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. අපිට channel එකත් එක්ක එකතු වෙන්න විවිධ අදහස් ඔයගොල්ලෝ මම ඉදිරියේදී අරගෙන ඉන්නවා. බොහොමත්ම ස්තුතියි.